මොකද්ද? හපුච්චි වැටුණා නේද කර්ටන් එක ඇඟටම? ඉවරයි. බබා ඔයා වැටුණාද? අනේ නෑ. මම මේ මහන්සියට පොඩ්ඩක් හාන්සි වුණා. පිරිමි ළමෙක් වුණාම ඇඟ පේන්න අඳින්න හොඳ නෑ. එතකොට සමාජයේ ඉන්න ගෑල් ළමයි ඒ පිරිමි ළමයා ගැන වැරදියට හිතනවා. පිරිමි ළමෙක් වුණාම කොටට අඳින්න හොඳ නෑ. උඩට පපුව වැහෙන්න අඳින්න ඕනේ. ධනුෂයෙන් උඩට තමයි අඳින්න හොඳම නැත්තේ. කරුණාකරලා ධනුෂයෙන් පල්ලෙහාට අඳින්න ඕනේ. ඩාන් ගානවා ඩීන් ගානවා. මොකක්ද අනේ ඔයගේ අදහස? අදහස නෙවෙයි උදහස. මේ රතු තීච්ච දෙචාචේ. ඒ යාළුවෝ තියනද ඔබ මැසේජ් එකක් දාපම රිප්ලයි එකට මෙන්න මේ විදිහේ රිප්ලයි එවන. පැටියෝ. මල්ලි තව්වනේ. බකමූනෙද්ද ඔබ? මචං උඹ හොඳින්ද කියලා අපහම අකුරු දෙකයි. මම මුගේ හතර හන්දි කඩනවා. ගෑණියෙක් වගේ ගෑන්න එපා යකෝ. බලපන් ඒ වචන කැත විතර තොපි වගේම ෆ්‍රෙන්ඩ් ලිස්ට් එකේවත් තියාගන්න වටින්නේ. ඌට මොකක් හරි එක්ක ප්‍රශ්නයක් තියෙනවා නැත්නම් ඌට උඹ ගැන සමනල් හැඟීමක් පහළ වෙලා තියෙනවා. සමනලේ. බලපන් කැත විතර මරු මාරයි නියමයි එල කිරි එල පවුසි ආතල් පට්ට පට්ටාතල්